ආයුබෝවන් සුබ උදෑසනක් LK විදර්මෑන් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ 2025 නොවැම්බර් 19 වෙනිදා කාලගුණා නවකයයි. කාලීන මාතෘකා සඳහා විසඳුම් ගැන කතා කරන අපේ අලුත්ම channel එක Solution LK channel එකට ආරාධනා කරන ගමන් අද කාලගුණ තත්ත්වය බලමු. උදෑසන 11 පමණ වෙනතික් ලංකාව පුරා වියලි කාලගුණයක් පැවතුනද ගාල්ල, අම්බලන්ගොඩ, නෝරඑළිය දඹුල්ලා ආදී ප්‍රදේශවල සුළු වැසි තත්ත්වයන් නැති විය හැකි අතර සවස් 2 පමණ වෙන විට ගාල්ල, මාතර, හක්මන, එමිලිපිටිය, අගුණකොළ පැලස්ස සහ බොගවන්තලාව යන ප්‍රදේශවල වර්ෂාව ආරම්භ වෙන අතර මෙම තත්ත්වය සවස් 5 පමණ වෙන විට දැඩි වර්ෂාවක් බවට ඉහත කී ප්‍රදේශවලට බලපානු. මීට අමතරව හපුතලේ, බණ්ඩාරවෙල්ල, වැලිමඩ, නුවරඑළිය, හල්දුම්මුල, මහනුවර, කොළඹ, කඩවත, කළුතර, මහනුවර, රත්නපුර, වත්තල, මීගමෝ යන ප්‍රදේශවල ගිගුරුම් සහිත වර්ෂා තත්ත්වයන් නැතිවීමේ අවදානමක් ඇත. රාත්‍රී 8 සහ 11 පමණ වෙන විට හල්දුම්මුල සහ තංගල්ල මාතර යන ප්‍රදේශවල වර්ෂා තත්ත්වය පෙන්눔 කරනවා. අහසින් වැටෙන මේ වතුර අපරාධී කියලා හිතනව නම් ඔබේ අදහස කමෙන්ට් කරන්න. අපි උත්සාහය ඔබට දවසේ වැඩ කටයුතු සඳහා ප්‍රයෝජන නම් ෆොලෝ කරලා, ලයික් කරලා, ෂෙයා කරලා සහයෝගය දක්වන්න. එහෙනම් ගිහින් එන්නම්. හෙටත් හමු වෙමු. ඔබට සුබ දවසක්.